හලෝ good morning ඔන්න ඉතින් අද අපේ නුවරඑළියේ දෙවෙනි දවස දැන් උදේ වෙලාව විදිහලා හරියටම උදේ 7යි ඉතින් 5ට නැගිටලා ලෑස්ති වෙලා කට්ටිය ඔක්කොම රෙඩි වෙලා උදෙන්ම යනවා අඹේවිල පාරට දාලා ඉන්නේ දැන් හෝටන් ප්ලේස් යන්න තමයි යන්නේ බලමු අපිට ලෙපන්ස් කෙනෙක් බලා ගන්න ලැබෙයිද කියලා හිත තමයි අපි යන්නේ දෙන්න යන්න තීරණය කරේ ලොකු ක්‍රවුඩ් එකක් අතරම නුවරඑළියේ ලොකු ක්‍රවුඩ් එකක් ඊයේ රෑ මේ ටවුන් එකේ ඇතුලේ සාමාන්‍ය ට්‍රැෆික් එක පැය එකමාර විතර ට්‍රැෆික් තිබ්බා පාරවල් හිටන් මිනිස්සු මේ හිටිය ඇතරම මේ නවාතැන් හිටන් අඩුයි බුකින් කරගෙන නැහැ එහෙම ඇවිදිලා ඒ වගේ ඉතින් මේ අකෝ සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයේ මුල ඉඳලා අන්තිම වෙනකල් එනවා නම් මම දැනුවත් කරන්නේ මගේ vlogs බලන හැමෝටම අනිවාර්යෙන්ම හොටෙල්ස් මොනවා හරි බුක් කරලා එන්න නැත්නම් ඇවිදilla මේ අප්‍රේල් මාසේ ගොඩාක් සීතලයි. ඒ සීතලත් එක්ක මේ පොඩි කට්ටිය එහෙම අරන් ඇවිදilla පාරවල් වල ඉන්නවා ගොඩක් අය අපි දැක්කා මේ ලෝරි වලින් බස් වලින් ඇවිදilla. ඒක හරි අමාරු වැඩක් වෙන්නේ නැති කියලා හිතෙනවා. මොකද මේ අපි හොටෙල් ඇතුලේ ඉඳලත් මේ උඳුන් වැඩ කරලත් අපිට මේ ඒ සීතල රෑ පාන්දර වෙනකොට තියෙන සීතල මාරම සර සීතලක් තිබ්බා. ඉතින් ඒ හින්දා නෝක මතක් කරලා යන් අපි ඉස්සරහට අපිත් එක්ක ඉන්න. අනිත් එක තමයි අපේ channel එක subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අලුත් vlogs series එකක් එන්න ඉඩ දින ඉස්සරහට එනවා. ඉතින් එහෙනම් යන් අපිත් එක්කම ඉස්සරහට ජය වේවා. ඔන්න ඉතින් කන්දේල ජලාශයකට ඇවිදලා ඉන්නේ. පේනවනේ අපේ කට්ටිය ෆ්‍රී ෂූට් කරනවා. ෆොටෝස් තමයි ඉතින් කට්ටිය. වාහනේ සුපුරුදු පරිදි මෙතන නැවතුවා. දැන් තාම කඩ වහලා හැබැයි එකක් දෙකක් උඩ ඇරලා තිබ්බා. අපිට හොටෙල් එකකින් ඇත්තටම කෑම රෙඩි කරලා පැක් කරලා දීලා තියෙන්නේ උදේ කෑම එක අපි කතා කරලා මේ බුෆේ එකට එන්න වෙන්නේ අපි ගෙනිනවයි කියලා කිව්ව නිසා රෙඩි කරලා දුන්නා. ඉතින් මෙතන හෝ තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා කෑම ගන්න තමයි ටාගට් එක බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙතන බෝට් රයිඩ් එහෙම යන්න පුළුවන්. එනකොට බෝට් රයිඩ් දෙක තුනක් යන්න ඕනේ. බෝට් රයිඩ් එක බෝට් 1 2 3 4 5 6ක් විතර තියෙනවා හරි 1 2 3 අතර ඒ පොඩ්ඩක් 6 7 සම්මක අලුකු බෝට්ස් මම තනි එකක් ගන්න ඉතින් ඔන්න ශ්‍රී ලංකාවේ හදවත ගාවට ආවා ආන්න මේ ලෙපන්ස් කි ලස්සන टिकट्स काउंटर को ओपन कर लेना है तने අපි තමයි බාන්න දැනට මේ පැත්තෙන් ඇතුල් වෙන තුන්වෙනි වාහනේ විදිහට තියෙන්නේ අපේ වොෂ්රූම්ස් තියෙනවා නම් වොෂ්රූම් හදලා තියෙනවා मैं ट्रायल के दिखे गया पाऊँ और सुनिए देने टिकट्स මෙතන බලන්න කොහොමද කියන්නේ ආරෝණසයි මේ සීතල දේශගුණයකම ආවේනික වෙච්ච මක්ෂින් වර්ග මාළු වර්ග ගොඩක් ඉන්නවා මේක මේ
බුලත් කපයා දන්දියා එතකොට තිත් පෙතියා ඉරි පෙතියා ඒ වගේ සත්තු තමයි ගොඩක් මේ වතුරේ ඉන්නේ. ඊට හැමතරම මැඩියෝ එහෙනවනේ වලක සද්ද බලන්නකෝ. ඒ තමයි මැඩියා හැවත් ගෙම්බා කියලා කියන මැඩියා. ඒ සද්ද තමයි ඇහෙන්නේ. අපි දැන් ආවා හෝටන් ප්ලේස්. අපි දැන් බල්වල් ලෙපස්ලා වෙනවා නේ. ඉතින් ඔන්න අපේ උදේ කෑම තියෙනවා අපිට චිකන් කරි එකක් තියෙනවා අල කරි එකක් තියෙනවා ස්ටීම් හොපස් තියෙනවා වයිට් එක ඉතින් හොටෙල් එකකින් හදලා දාලා දුන්න විදියට ඉතින් දැන් අපි කෑම කන්න තමයි සෙට් වෙන්නේ. ඔන්න ඉතින් වර්ල්සන් උඩට ඇවිදිලා දැන් වර්ල්සන් නේ අතරම මේ දැන් ඉන්නේ ට්‍රැක් එකට ඇවිදලා ඉන්නේ පුංචි ලෝකාන්තේ බලන්න යන ට්‍රැක් එකේ යන ගමන් ඉතින් එහිබර කාලගුණයක් තියෙන්නේ අපි කුඩත් උස්සගෙන තමයි මේ ගමන යන්නේ. එතනින් බලපහම පේන්නේ පාට බලුත් දාලා වගේ ලොකු ක්‍රවුඩ් එකක් ගිහිල්ලා යන ගමන් තියෙන්නේ. මේ පැත්තෙන් කට්ටිය එන ගමන් ඉන්නවා. තව පිටිපස්සෙන් අපිත් එක්කම කට්ටිය යනවා. ගිහින් බලමු කොහොමද කියලා. මෙතනින් අර එකේ තියෙන එකම දේ අර අවුව ගතිය අඩු වෙනවා. තනිකර ජංගල් එක ඇතුලේ යන තියෙන නිසා මේ ට්‍රැක් එකේ. ගිහින් බලමු කොහොමද කියලා. ඉතින් බලන්න මේ දිය උල්පතක් ඇතරම් මේක. ඒවන පොඩි දිය උල්පතක් මේක පාර හරහා වතුර පාර ගිහිල්ලා. ඕ let's go. විනාඩි 20ට කිලෝමීටරයක් ඇවිදලා තියෙනවා. මම දැන් තමයි පටන් ගත්තේ වොක් එක වොච් එකේ වොක් එක පටන් ගත්තේ දැනුයි ඔන්න වොක් එක පෙන්නන්නම් කොහොමද යන්නේ කියලා. ඔන්න ඉතින් අපි දැන් ඩෙසර්ට් එකක් පොඩි කනවා චොකලට්. මොකද මේවා? එනර්ජි. මෙන්න මෙහෙම තැනිතලාවක් තිබ්බ ලොකු තැනිතලාවක් අපි පොඩ්ඩක් හැබිකම් කරලා බැලුවා මොකද මෙතන නිකන් අමුත්තක් දැනෙච්ච නිසා මෙතන මේ සම්පූර්ණම ගෝනෙක්ගේ අස්ති කොටස් තියෙන්නේ වැඩි දවසක් නෑ දින කීපයක පරණ සතෙක්ගේ ඉන්න පහලට වෙන්න තව ගොඩක් අපේ සැකිලි අන්තට්ටුව ඔක්කොම තියෙනවා ඒ කියන්නේ කොටියෙක් මේ ළඟ ළඟම කොටියක් ගැවසෙනවා බලමු අපි උඩ නැගලා බැලුවෙත් පේන හරියක ඉන්නවද සතෙක් කියලා නැහැ සාමාන්‍යයෙන් කුණු වුණාට පස්සේ කොටියා මස් කන්නේ නැහැ ආහාරට ගන්න නැහැ ඒ නිසා වෙන්න ඇති කොහොම හරි කටු ටික විතරක් ඉතුරු කරලා තියෙනවා ඔව් ටිකක් ස්මෙල් එකක් එනවා I feel like vomit. මේ හැටි නම් පාර ටිකක් අමාරුයි කියලා බෝඩ් දාලා තියෙනවා
ගල් වලින් බහලා යන්න තියෙන්නේ. කට්ටිය වතුර බෝතල් මාරු කර කර යනවා. පේනවනේ කොහමද කියලා ට්‍රැක් එක. මේ හරියට යන කටියක් අමාරුයි. ඉතින් ඔන්න මිනි වර්ල්සන් ඇවිල්ලා තියෙන්නේ අපි. Mini world's end. But the world was not going to be end. යන්න බැරි වෙයි කියලා තමයි ප්ලෑන් එක. නෑ එහෙම එකක් නෑ. යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ. ඉඳගෙන ඉන්න පුළුවන්. පේනවනේ. ඉතින් බඩු ටික තියන්න පොඩි කැල්ලක් ගන්න බඩු ටික තියන්න. ඔක අරම ගනි. ෆොටෝ එක මේ ගන්නවා. මල්ලිට දෙන්න බන්න. මෙන්න මෙයා වල්ලන්න. බන්න දෙන්න. පුංචි එක නේද? උඩා ලෝකාන්තය. මීටර් 270ක් 5 කිලෝමීටර් අඹුරු. අපේ රටද කියලා හිතාගන්න බෑනේ. හිතාගන්න බෑනේ. 200 මීටර් 270යි තියෙන්නේ නේ. ඔතෙන් ආඩියෝ. ඉතින් අන්න වර්ල්සන් මේ වර්ල්සන් මම්මේ මෙහෙට වෙන්න මෙහෙට දැන් දෙකෙන් දෙක යනවා එක්ස්පෝල් එක බලන්න යන ගමන් දැන් ළඟටම ඇවිල්ලා තියෙන්නේ. පිටි කොට එකක් ගමු. ඔන්න දැන් ඉතින් ඔන්න සම්පූර්ණ ට්‍රැක් එකම ඉවර කළා දැන් මේ යන ගමන් We saw the chimney fall also, right? chimney fall එකක් දැක්කා. තව කිලෝමීටරයක් වගේ තමයි තියෙන්නේ අපිට තා පාකින් එකට යන්න. I can't stay. ඇත්තටම කි ගිය පාරට වැඩිය අපි හොඳයි නේ මේ පාර. ගිය පාර අපි බේකස් ඇල්ල ගාවින් නතර වුණානේ. මේ පාර ලෝකාන්ත දෙකම බලලා කියන්නේ කුඩා ලෝකාන්තේ මහ ලෝකාන්තේ එහෙමම බේකස් ඇල්ලත් බලලා සම්පූර්ණ ලොග් එක ඉතින් ආවද තියෙනනේ ඔයගොල්ලෝ බලාගෙන ආවේ
චිමිනියල්ල පහු වුණා අපි බලන් ආවේ අර I saw that. It was too small. කොහොමද අද දවසේ ට්‍රිප් එක කොහොමද මොනවද කියන්න It's so good. And it's amazing. But my legs are paining. Even my legs are paining. But I'm so happy. Next time also I'm going to come here. No, I'm not. I'm going to come. I like this place so much. ඕකේ ඔන්න දැන් ඉතින් ඔන්න සම්පූර්ණ ට්‍රක් එකම ඉවර කරලා දැන් මේ යන ගමන We saw the chimney fall also, right? සිමිනි පෝල් එකක් දැක්කා. තව කිලෝමීටරයක් වගේ තමයි තියෙන්නේ අපිට කාර් පාකින් එකට යන්න. I can't stay. ඇත්තටම කි ගිය පාරට වැඩිය අපි හොඳයි නේ මේ පාර. ගිය පාර අපි බේකස් ඇල්ල ගාවින් නතර වුණානේ. මේ පාර ලෝකාන්ත දෙකම බලලා ඒ කියන්නේ කුඩා ලෝකාන්තේ මහ ලෝකාන්තේ එහෙමම බේකස් ඇල්ලත් බලලා සම්පූර්ණ ලොග් එක තියෙනවා. තියෙනනේ ඔයගොල්ලෝ බලාගෙන ආවේ. චිමිනියල්ල පහු වුණා අපි බලන් ආවේ අර I saw that. It was too small. කොහොමද අද දවසේ ට්‍රිප් එක කොහොමද මොනවද කියන්න It's so good. And it's amazing. But my legs are paining. Even my legs are paining. But I'm so happy. Next time also I'm going to come here. No, I'm not. I'm going to come. I like this place so much. ඕකේ ස්ට්‍රෝබරි ෆාම් එකේ ලොකු පොලිමක් තියෙන්නේ. ට්‍රැෆික් එකේ ඉන්නේ අතරම පුරොත්. And you can එන අම්මා කනවා. සුජි මේක මේ ළඟට ලං කරලා ගන්න. ලං කරලා ෆොටෝ එකක් ගන්න. පුතේ ඔය ටික ලං කරලා මම ෆොටෝ එකක් ගන්න. හරි අයිස්ක්‍රීම්. ස්ට්‍රොබෙරි අයිස්ක්‍රීම් එක. හරි අයිස්ක්‍රීම්. ලං කරා. හරි අයිස්ක්‍රීම්. උස්සලා ගන්න. හරි අයිස්ක්‍රීම්. අයිස්ක්‍රීම් කන්නේ නැද්ද? මේක මොකක්ද? Waffles. ඒක මම. My portion. අම මාළු මිස් කරලා පුතේට බෙදෙන්න ගන්න. මේ ස්ටයිල් එකකට මාළු මිස් කරලා. ඔයා ඉල්ලන්න. ඔන්න ඉතින් කානිවල් එක ගාතාවයි හතක් මේ තියෙන කානිවල් එක ගිහින් දෙන්නවා. මේගොල්ලන්ට බඩගිනි ඉන්න බෑගෝ හොටෙල් එකට යනකල්ද පොඩි කෑමක් කන්න කියලා ආවේ. නමුත් රයිස් වර්ග දෙනවා කියලා මේ මික්ස් රයිස් එක මේක චිකන් කද්ද චොප්ස් රයිස් එක මොන ඉතින් අරගත්ත කට්ටිය කන්නම් කියලා දැන් කන ගමන් තමයි. ඔන්න අපේ කට්ටිය ඉතින් කතුරුන්චිල්ලාව පදිනවා.